ආයාලුවනේ අද මම ඇවිල්ලා ඉන්නේ විශේෂ ස්ථානයකට ගල්ඔය ජාතික උද්‍යානයේ සංචාරක බෝට්ටු සේවය මගින් ගල්ඔය ජාතික උද්‍යානයේ විශේෂ ස්ථාන වගේම අපිට මේ ගල්ඔය ජාතික උද්‍යානය ඇතුළත වාසය කරන සත්තු වර්ග අලි කිඹුල්ලු කුරුළු දුප්පත් වගේ දේවල් තියෙනවා. අපි යමු ගිහලා බලමු අපිට මොනවද පැය දෙකයි අපිට හම්බ වෙලා තියෙන්නේ. පැය දෙක අපිට මොනවද බලන්න පුළුවන් කියලා අපි යමු ඉස්සරහට ගිහින් බලමු. මේ අවස්ථාවේ අපි ඇවිල්ලා ඉන්නේ අලි රංචුවක් ගාවට. විශාල අලි රංචුවක් අලි 25 30ක් වගේ ලොකු රංචුවක් ඉන්නවා. අපි අලි රංචුව ආසන්නයටම ඇවිල්ලා ඉන්නේ. මේ බෝට්ටුව නිසා අපිට අලි රංචුව සමීපයටම යන්න පුළුවන් අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. අපි බලමු. හරිම ලස්සන අවස්ථාවක්. ඊට පස්සේ අපි දැන් යන්න හදන කුරුළු දූපත් බලන්න. විශාල කුරුල්ලෝ ප්‍රමාණයක් ඉන්නවා. ගල්ඔය ජාතික උද්‍යානය ඇතුළත පිහිටලා තියෙන දූපත් තුනක් තියෙනවා. දූපත් තුනට දේශීය සහ විදේශීය සංචාරක පක්ෂීන් පැමිණලා කූඩු තනාගෙන තියෙනවා. අපිට පේනවා මේ අවස්ථාව වෙන විට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේක විශේෂ ස්ථානයක් විදිහට නම් කරලා සංරක්ෂණය කරගෙන යනවා. කුරුළු වර්ග 25 30ක් විතර නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් දක්වා එනවා කියලා තමයි වනජීවි නිලධාරීන් අපිට පවසන්නේ. හරිම ලස්සන ස්ථානයක්, හරිම සුවිශේෂී ස්ථානයක්. මේක බලන්න එනවා නම් ගල්ඔය ජාතික උද්‍යානයේ සංචාරක බෝට්ටු සේවයෙන්ම පමණයි මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. වෙන කිසිම පිවිසුම් මාර්ගයක් නැහැ මෙතනට එන්න. හරිම ලස්සනයි. විශාල කුරුළු ප්‍රමාණයක් ඉන්නවා. කුරුල්ල වර්ග 25ක් 30ක් විතර ප්‍රමාණයක් මෙම දූපත් වලට පැමිණෙනවා නොවැම්බර් සිට අප්‍රේල් කාලය ඇතුළත. බ්ලැක් හෙඩඩ් අයිබිස්, ඕපන් බිල්, ස්පූන් බිල්, කොමරන්ස් වර්ග, ඊටෙනින් එහාට ගියාම ඊග්‍රට්ස් වර්ග, ඊට පස්සේ තව නොයෙකුත් පක්ෂීන් වර්ග මෙතනට ඇවිල්ලා කූඩු තනාගෙන පැටව බිහි කරගෙන නැවත තමන්ගේ ගම්බිම් වෙන රටවල් වලට යනවා කියලා තමයි මෙතන ඉන්න නිලධාරීන් අපිට කිව්වේ. හරිම ලස්සනයි. මේ වගේ ස්ථාන ලංකාවේ තවත් කොහේ හරි බලන්න තියෙනවා නම් කියලා මම නම් දැකලා නැහැ. ඊළඟට අපි ගියේ අලි රංචුවක් ඉන්නවා මෙතනත්. අලි වතුර බොන අවස්ථාවක්. හරිම දුර්ලභ අවස්ථා තමයි අපිට අද බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතනින් පස්සේ අලියේ පීනනවා මේ අවස්ථාවෙට. මේ අලියේ පීනනවා දැකීම හරිම දුර්ලභ සිද්ධියක්. ඉතින් ගල්ඔය ජාතික උද්‍යානයේ සුවිශේෂත්වය වන්නේ මෙන්න මේක. බෝට්ටු මගෙන් ගිහිල්ලා පීනන අලි බලන්න තමයි දේශීය විදේශ සංචාරකයන් ගල්ඔය ජාතික උද්‍යානයට පැමිණෙන්නේ. හරිම සුවිශේෂී අවස්ථාවක්. මේ අවස්ථාව අපිට බලන්න ලැබීමම වාසනාවක් කියලා මං හිතනවා. බලන්න දැවැන්ත ශරීරයක් වතුරක් උඩ පා කරන අවස්ථාවක්. අපි ආසන්නයටම ඇවිල්ලා තින්නේ. අලියට කිසිම කරදරයක් නොවෙන්න ඒ දුර ප්‍රමාණය පවත්වාගෙන අපි මේ අවස්ථාව බලනවා. ගල්ඔය ජාතික උද්‍යානයේ සංචාරක බෝට්ටු සේවයේ ලෝකේ පුරා ප්‍රචලිත වෙලා තින්නේ මේ පීනන අලි බලන්න පුළුවන් විශේෂ ස්ථානයක් විදිහට. බෝට්ටුවෙන් ගිහිල්ලා අලි බලන්න පුළුවන් ලංකාවේ තියෙන එකම ස්ථානය ගල්ඔය ජාතික උද්‍යානයේ තියෙන මේ සංචාරක බෝට්ටු සේවය. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ අවස්ථාවල් ලබා දීම පිළිබඳව දේශීය විදේශීය සංචාරකයන් වෙනුවෙන්. එතන පිරිමි සතෙක් තමයි මේ පිහින
ඒ සුවිශේෂ අවස්ථාවෙන් පසු අපි දැන් ආපහු යද්දී අතරමඟ අපිට හම්බ වෙනවා ලස්සන ස්ථානයක කුඩා අලිරංචුවක්. චූටි අලි පැටියකුත් ඉන්නවා. හරිම දඟකාරයි මේ පැටියා. ඔයාලට පේනවා ඇති ඒ වටපිටාව හරිම ලස්සන මනරම් වටපිටාවක තමයි අලිරංචුව තනබුදින්නේ. අපි ඈතින් දැක්කා යම් දෙයක් වතුරේ වේගයෙන් පාවෙනවා වගේ. අපි ටිකක් සමීප කරලා බලද්දි තමයි දැනගන්න පුළුවන් වුණේ මේ යන්නේ කිඹුලෙක්. ඊට වේගයෙන් ගියා කිඹුලා මේ මාළුවෙක් උගේ කටින් දැහැගෙන යනවා තමයි අපිට දර්ශනය වෙන්නේ මේ අවස්ථාවේ. හරිම ලස්සනයි. හරිම සුවිශේෂී අවස්ථාවක්. මම හිතනවා මේ වගේ අවස්ථාවක් ලෙහෙසියෙන් කෙනෙකුට දකින්න ලැබෙන්නේ නැති අවස්ථාවක් කියලා. මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි කිඹුලෙක් මාළුවෙක් කටේ තියාගෙන යනවා දර්ශනයක් දැක්කේ. ඉතා විශාල මාළුවෙක්. මේ වෙලාවේ කිඹුලා වතුර ඇතුළට ගියා. නැවතත් වතුර ඇතුලෙන් ගොඩක් දුර ගිහිල්ලා මීටර 50ක් විතර වතුර ඇතුලෙන් ගිහිල්ලා නැවත වතුර මතු පිටට එනවා කිඹුලා. අපි ටිකක් සමීප බලන්න පොඩ්ඩක් අපි යමු ඉස්සරහට. ඔබට පේනවා ඇති ලක්ෂ සංඛ්‍යාත කුරුල් රෑන් පියාඹා යනවා. දැන් හවස් භාගයේ කුරුළු දූපත සමීපයට මේ සියලුම කුරුල්ලන් පැමිණෙන වෙලාවක් තමයි අපි මේ දකින්නේ. ඉර බැහැගෙන යනවා සමගම උන්ගේ කූඩු වලට කුරුළු රංචු වශයෙන් පැමිණෙනවා. මේ බර්ඩ් අයිලන්ඩ් එකේ මේ කාලය වෙනකොට විශාල වශයෙන් පැමිණලා තින්නේ දියකාවුන් වර්ග. දියකාවුන් වර්ග 3ක් ඉන්නවා. ලිටල් කොමරන්, ඉන්ඩියන් කොමරන් සහ ග්‍රේට් කොමරන් කියලා. ඒ විශේෂ තුනම එකම ස්ථානයකදී අපිට බලා ගන්න පුළුවන්. ඉර බැහැගෙන යනවා. හරිම ලස්සනයි. මේ ජලාශයේ දීවර කටයුතු කරන දීවර ප්‍රජාව මේ වෙනකොට එයාලගේ දීවර ආම්පන්න සමගම රුවල් යොදාගෙන තමයි ඔරුවල ගමන් කරන්නේ. ඔබට දර්ශනය වෙනවා ඇති හරිම ලස්සනයි. ඉර බැහැගෙන යනවා සමගම සේනානාය සමුද්‍රයට ඉහළින් ඉර බැසගෙන යනවා.
බලන්න අපේ රට කොයිතරම් සුන්දරත්වයක් තියෙන රටක්ද කියලා. ලෝකේ මේ වගේ රටක් නැහැ කියලා හැමෝම කියනවා. විදේශයක සංචාරකයන් අමන්දානන්දයට පත් වෙනවා මේ ගල්ඔය ජාතික උද්‍යානයේ සංචාරක බෝට්ටු සේවයට පැමිණෙන සෑම අවස්ථාවකම. මොකද ජෛව විවිධත්වයේ අතින් 90 පළාතක තමයි මේ සේනානායක සමුද්‍රය පිහිටලා තියෙන්නේ. විවිධ වර්ණ වලින් හැඩගැන්විලා තියෙන වලාකුළු. මගේ රට කොයිතරම් ලස්සනයිද. බලන්න සේනානායක සමුද්‍රයට ඉහළින් ඉර බැහැගෙන යන අවස්ථාවක්. හරිම ලස්සනයි. අපේ සංචාර බෝට්ටු සේවය දැන් නිමා වෙනවා. නැවතත් දවසක මේ වගේ සංචාරක බෝට්ටු සේවයෙන් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ගොඩක් ස්තුතියි නරම් මේ වීඩියෝ එක නරඹපු සියලුම දෙනාට. මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා මගේ YouTube channel එකට උදව් කරන්න. බොහොම ස්තුතියි සියලු දෙනාට.